කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට මම ගාලු පරේ කූඩු ඇදුවා. පේන්නේ නැති ඔයාලට වීඩියෝ එකක් නම් දාන්න බැරුව ගියා. ඉතින් සමා වෙන්න ඕනේ ඉතින් ඒකට. එනයි යාළුවනේ අපේ පරේ කොටුව බලන්න. ඇස්ස බලමු එන යාළුවනේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා තව කාට හරි බලන්න share කරන්න යාළුවනේ. මේ තියෙන මගේ පරණ පරේ කූඩුව. පේන්නේ නැති මේ තියෙන්නේ මගේ පරණ පරේ කූඩුව. මේ තියෙන අලුත් එක. එනයි යාළුවනේ අපි ඇස්ස බලමු. මේක රිබ්බෙක් ගෙනල්ලා දාගන්න ඕනේ යාළුවනේ මෙතනට. ගණන් ගන්න එපා. ඉතින් සද්ද වැද්ද ඇහෙනවා. එහා පැත්තේ මූලක් කරන කට්ටිය. අපිත් මූලක් තියනවා. එයාලත් වැඩ මේ දවස් ටිකේම. පේන ඇති පරේ ටික. ඊයේ හවස බැස්සේ නෑ යාළුවනේ කූඩුවට. ඊයේ රෑ එළියනකන් හිටියාන් අර අතන තියෙන පොල්ලත්තේ වහලා අන් අතන. අද තමයි මේ දැන් හවස බැසලා මම මේ කූඩුවට දැම්මේ අර කූඩුවට බැස්සේ. ඒ කූඩුව දාගත්තා ඊයේ රෑ ඉඳන් කාලා නැති ඉඳන් කාලා ඉන්නේ හොඳට. කෑම එකක් පුරවලා දැම්ම කෑම දැන් නෑ. වතුරක් දාලා මේ වතුර පුරවල එකක් දැම්මා. වතුරක් දැන් භාගයයි තියෙන්නේ. පේන ඇති පරේ ජෝඩුව. මෙයාලට ලෙඩ නෑ යාළුවනේ පුම්බන් ඉන්නේ මේ කාලා ඉඳා. පේන ඇති මගේ පරේ කූඩු ඇස්ස. මෙහෙම තමයි යාළුවනේ තියෙන්නේ. බක්කි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ උඩත් ගහන්න ඕනේ යාළුවනේ. උඩට ගහන්න බැරුව ගියා. උඩ ඉඳ මදින්දා මේ ලෑල්ල තියන්න. මේ දෙකත් අපි ගම ලොකු බක්කි විදියට 10යි 11ක් තියෙනවා යාළුවනේ බක්කි. පේන ඇති මගේ පරේ කූඩු ඇස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ මෙතනට මේ මෙතන වලක් වගේ යනවා. පස් ටික මෙතනට ගලක් තියාගන්න ඕනේ යාළුවනේ. මේ වගේ මොකක් කරේ කාල් කැටයක් තියාගමු. නැත්තම් මේ පස් ටික අපරාධ පස් යනවා නිකන්. හරි යාළුවනේ දැන් මේකේ මේ වලවල් තියෙනවා යාළුවනේ. මට කලින් වැලි ටික දාන්න කලින් අපරාධي ගල් දාලා වැලි දාන්න තිබ්බේ. මට අමතක වුණා. ඉතින් මෙහෙම තමයි යාළුවනේ පරේ කූඩු ඇස්සේ තියෙන්නේ. මෙන්න මෙතන මේ ඕන් ඔතන වලක් තියෙනවා. මෙන්න මෙතන ඒකයි මම ওই ගලක් තියලා තියෙන්නේ. එතනට දැන් කොන්ක්‍රීට් දාගන්න ඕනේ යාළුවනේ. මෙහෙම තමයි ඉතින් මගේ පරේ කූඩුව තියෙන්නේ. එළියෙන් බැලුවොත් යාළුවනේ මම ඉන්නේ මේක දාගන්න යාළුවනේ. මෙහෙම දැලක් ගැහුවා. මේ කූඩුවේ දොරට තිබ්බ දැල මේකට ගලවලා අරන් ගැහුවා. දැන් පේන ඇති මේ හාට වෙනකම්ම දැල තියෙන්නේ යාළුවනේ. මේ පැත්තෙත් එහෙමයි. පෙන්නන්නම් මේ පේන ඇති පිටිපස්සේ මේ දැනට හදා ගන්නකයි යාළුවනේ. ඉටිරෙදි කැල්ලක් අතෝ ගත්තා හෙට උදේ වෙනකම්. මොකද නැත්තම් සත්තු ඇවිල්ලා කනවනේ පැනලා. ඒ හින්දා යාළුවනේ ඔහොම තමයි හැදුවේ. යාළුවනේ මේ පැත්තේ ඉටිරෙද්ද විතරයි තියෙන්නේ. දැල් මුකුත් නැහැ. ඉටිරෙද්ද වහලා තියෙන්නේ. මටත් හිතෙනවා යාළුවනේ මේක ගලවලා දැල ගහන්න. ඒත් ගැහුවේ නැහැ. එහෙනම් යාළුවනේ මේව තමයි ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේකට දැල ගහන්නද නැත්නම් ඉතිරෙද්ද මෙහෙම්ම තියන්නද කියලා යාළුවනේ. එහෙනම් කමෙන්ට් එකක් දායි යන්න. මම බල්බ් එක උද්දාගත්තා. වයර් එකක් ඇදලා බල්බ් එක උද්දාගත්තා. මෙහෙම තමයි යාළුවනේ. දානන් සත්තු මෙතනින් පැල්ලානේ කෑවේ. මේ පේන ඇති යාළුවනේ ඔයාලට මෙතන මේ නෑ මේ කෑල්ලක්ම. ඒ හින්දා මම මේ වගේ ලීයක් ගහලා හදාගත්තා. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. මේ වහලා බෑගි සත්තු මුකුත් එන්නෙත් නෑ වයින්නෙත් නෑ යාළුවනේ. මේ මෙතනින් ඕම් සතෙක්ට ගිය හැකි. ඒ හින්දා මම මේකට මොනවද කරන්න කියලා කල්පනා කර ඉන්නේ යාළුවනේ. ඔයාලා මොනවා හරි දන්නවනම් මේකට මොනවද කරන්න ඕන. මේ මෙතනින් සත්තු එහෙම යන්න පුළුවන්. ඒ හින්දා මොනවද කරන්න පුළුවන් කියලා කමෙන්ට් එකක් එහෙම දායි යන්න යාළුවනේ. එනයි යාළුවනේ මෙහෙම තමයි මගේ පරේ කූඩුව තියෙන්නේ. මේ උඩටත් උල් කැට ටිකක් තියාගන්න ඕන. මේ වතුර වැස්සේ වහිද්දි යන්න පුළුවන් හින්දා
මෙහෙම තමයි ඉතින් යාළුවනේ මගේ පරේ කූඩුව තියෙන්නේ. පේන ඇති ඔයාලට. පේන ඇතිනේ. මෙහෙම තමයි. එහෙනම් යාළුවනේ අපි ගියා.